ඔන්න ඉතින් මම අදරගෙන ආවේ ගෙදර ඉතුරු වුණු බත් වලින් පැණි බේරන වැඩිතලප හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. හරි අපිට මේකට මුලින්ම ඕන වෙනවා බත් ග්‍රෑම් 200කුයි, සීනි ග්‍රෑම් 150කුයි, පොල් කෝප්පයකුයි. හරි මම දැන් මේක ෆෑන් එකක් ලිපේ තියලා මම මේකට අර සීනි ටිකෙන් මේස හැඳි 3ක් එකතු කරගන්නවා. ඒ ටික මම කැරමල් කරගන්නවා ඊට පස්සේ. මම මේක කැරමල් වෙන්න දෙන්න හැඳි මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. මම මේ ෆෑන් එක කරකවලගෙන ඒක කැරමල් කරගන්නවා. හරි දැන් මේ කැරමල් වුණාට පස්සේ මම මේකට උණු වතුර කෝප්ප භාගයක් එකතු කරගන්නවා. ඒ ටිකක් දාලා මම මේ වගේ හොඳට මික්ස් කරගන්නවා. මේක ඔක්කොම ටික දිය වෙනකම් මම මේ වගේ හැඳි ගා ගන්නවා. ඊට පස්සේ මම මේකට අර ඉතුරු සීනි ටිකත් මේ වගේ එකතු කරගන්නවා. පස්සේ ඒ ටිකත් හොඳට කවලම් කරගන්නවා. හරි මේකට මම දැන් වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු තේ හැඳි භාගයකුත් එකතු කරගෙන ආයෙත් ඒ ටික කවලම් කරගන්නවා. ඊට පස්සේ ඒ ටික මේ වගේ උතුරගෙන ඉද්දි මම මේකට පොල් එකතු කරගන්නවා. අපේ ඒ පොල් ටිකත් මේ වගේ දාගෙන ඒ ටිකත් හොඳට කවලම් කරගෙන ඊට පස්සේ මම මේකට අපේ අර බත් ටික එකතු කරගන්නවා. ඔයාලට මේ වෙලාවේ මෙතන මතක් කරන්න ඕනේ ඔයාලට කැමති හාල් වර්ගයක් ගන්න පුළුවන්. ඒ ටික මේ වගේ හොඳට කවලම් කරගන්නවා. මේක කවලම් වෙන්න ඕනේ මේකේ වතුර ටික අයින් වෙනකම්ම. ඒ වගේම මේක එක ගුලියකට එන්න ඕනේ. ඒක තමයි අපේ පදම. මට ඒ පදමට එන්න විනාඩි 10ක් ගියා. හරි මම දැන් මේක ඉක්මනට මේ ට්‍රේ එකට දාගන්නවා. මම මේ ට්‍රේ එකේ තෙල් ගාගෙන තියෙන්නේ. මම ඒකට මේ ටික දාගෙන මේ වගේ තුනී කරගන්නවා. හරි දැන් මම මේ තුනී කරගෙන ඉවරයි. මම දැන් මේක වේලෙන්න තියෙනවා කපා ගන්න කලින්. හරි මම දැන් මේක කපාගෙන මේ වගේ ට්‍රේ එක හොරගත්තා. ඉතින් හදන්න හරිම ලේසි. ඉතින් ඔයාලත් ගෙදර ඉඳන් හදලා බලන්න. ඉතින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.